ඉතින් යාළුවනේ අද වැහි දෙයියෝ දිගටම වැස්ස පටන්ගෙන තියෙන්නේ. ඉතින් කෙසෙල් වලවල් 100ක් කපන්න තමයි අදහස තිබුණේ. කෙසෙල් වලවල් දැන්ට 20ක් විතර කැපුවා. මැෂින් හොයන්න ගියා මැෂින් කැඩිලා. සමහර ඒවා වැඩට ගිහිල්ලා. ඉතින් ආවා ඉතින් අපි වාඩියට. වාඩියේ ඉන්නවා තව අපි සුපිරි පොල්ලක් ඉන්නවා. ඉතින් දැන් මොකද්ද කරන්න කියලා බැලුවේ. ඉතින් මඤ්ඤොක්කා ගස් ටික නම් hina වෙනවා වැහි පොද වැටෙද්දි. ඔන්න මඤ්ඤොක්කා ටික පොඩ දැන් ලොකු වෙලා තියෙනවා. ඉතින් මට ඒ අතරේ පොඩි වැඩක් කරන්න හිතුණා. මම ලියපු සින්දුවක් තියෙනවා. ඒ සින්දුව තාම මේකට මේ නාද රටා යොමු කරේ නැහැ. ඉතින් ඉදිරියේදී ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේකට මේ සංගීතය මිශ්‍ර කරලා මේ සින්දුව ප්‍රේක්ෂකයන් අතරට ගේන්න. ඉතින් බලමු මේ සින්දුව මට කොහොමද ගායනා කරන්න පුළුවන් කියලා. බනින්න එපා කවුරුත්. මේක මම ලිව්වේ මට හිතුණ හින්දා. දැන් මම ඒක කියන්න යන්න. බලමු හොඳට වැඩේ කරගන්න පුළුවන්ද කියලා. බලන විට net කවුළුවෙන් පෙනෙනවා මට ඔබේ දසුන් සිනහවෙන්නට මුව කොනින් ඇයිද බැරි අද ඔබ ළඟින් පාවෙලා හිමිහිට ගිහින් ඉන්න සිතෙනවා ඔබ ළඟින් නමුත් සමනලියේ අහිමි පෙමකට වරම් නැත අද දිනයේ බලන විට net කවුළුවෙන් පෙනෙනවා මට ඔබේ දසුන් විරහ කඳුලක් නෙතුවගින් වැටෙනවා හිමිහිට කම්මුල මතින් නැගෙන විටකදී මතකයන් හඬාවැල පෙමි නිහඬව ඉතින් බලන විට net කවුළුවෙන් පෙනෙනවා මට ඔබේ දසුන් සිනහවෙන්නට මුව කොනින් ඇයිද බැරි අද ඔබ ළඟින් දුරස් වී කාලය ගොසින් වයස් ගත වී අප ඉතින් තවත් කුමටද ලතවී සිතින් දුරස් වී යමු සිත් තුටින් බලන විට net කවුළුවෙන් පෙනෙනවා මට ඔබේ දසුන් සිනහවෙන්නට මුව කොනින් ඇයිද බැරි අද ඔබ ළඟින් ඇයිද බැරි අද ඔබ ළඟින් ඇයිද බැරි අද ඔබ ළඟින්. ඉතින් සියලු දෙනාට බොහොම ස්තුතියි. ජයෙන් ජය වේවා.